යාළුවනේ අද අපි ඉගෙන ගන්න යන්නේ ජපානය භූමිකම්පා වලින් ආරක්ෂා වෙන්න අනුගමනය කරන ප්‍රධාන පියවර 10ක් ගැනයි. පළමු කරුණ තමයි යාළුවනේ භූමිකම්පා වලට ඔරොත්තු දෙන පරිදි ගොඩනැගිලි තැනීම නීතියෙන් අනිවාර්ය කර තිබීම. ඒ අනුව ඔවුන් ශක්තිමත් ගොඩනැගිලි නිර්මාණය කරනවා. යාළුවනේ දෙවන කාරණාව තමයි කම්පන අවශෝෂණ තාක්ෂණය කියන්නේ. මෙහිදී ගොඩනැගිලි පදනමට රබර් හෝ විශේෂ ගග්ගක යොදා කම්පන අවශෝෂණය කිරීම සිදු කරනවා. ඒ වගේම තව කාරණාවක් තමයි කඩිනම් අනතුරු එඟවීම් පද්ධති මගින් කම්පනය දැනෙන්නට තත්පර ගණනකට පෙර ජංගම දුරකථන සහ රූපවාහිනිය ඔස්සේ දැනුවත් කිරීම සිදු කරනවා. තව කාරණාවක් තමයි drop cover